ජේසුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි බලන්න යනවා කාරණාවක්. ඒක තමයි ශුද්ධාත්ම බෞතිස්මය කියන්නේ මොකක්ද කියලා. ශුද්ධාත්ම බෞතිස්මය ගැන අද අපි පොඩ්ඩක් කතා කරන්නට යනවා. හොඳයි අපි කියවමු ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ඒක උන්වහන්සේගේ වචනේ මෙහෙම කියනවා. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආරක්ෂා කරමින් ජෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න. ඔයාලට මතකද ජේසුස් වහන්සේ උන්වහන්සේගේ අවුරුදු ඒ තුනාමාර 33 මාර ඒ 30න් පස්සේ තුනාමාර සේවයේ කාලය තුල උන්වහන්සේ කියනවා මම යනවා මට පස්සේ සැනසිලිකාරයෙක් එනවා කියලා. නේද උන්වහන්සේගේ වචනේ. මගේ දරුවනේ මේ සැනසිලිකාරයානෝ කියන මේ වචනේ ග්‍රීක වලින් අපි බැලුවොත් එහෙම ඒ ග්‍රීක භාෂාවෙන් එන්නේ පරක්ලීටොස් කියන වචනය. මේ පරක්ලීටොස් කියලා කියන්නේ ඇත්තටම ශුද්ධාත්මයන්න් වහන්සේ කියන තේරුම තමයි. එතකොට මේ සැනසිලිකාරයානෝ නැත්තම් මේ ග්‍රීක භාෂාවෙන් අපි හඳුන්වන පරක්ලීටොස් කියන වචනය එන තේරුම තමයි ශුද්ධාත්මයන්න් වහන්සේ කියන්නේ. ඒකම ඔයාලට මතකයි ජේසුස් වහන්සේ ගෝලයන්ට පිබලා කිව්වා මේ ශුද්ධාත්මයන්න් වහන්සේ ලබා ගන්න කියලා. එතකොට මේ ගෝලයෝ දැන් ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ ශුද්ධාත්මය ලබාගෙන ඉන්නේ. ඒ අය තුල ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවා. නමුත් ජේසුස් වහන්සේ මෙතන තව කතාවක් කියනවා. මොකද්ද? මේ ජෙරුසලමෙන් අහක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න කියලා. දැන් මගේ දරුවනේ මේ ගෝලයෝ හිතනවා ඇති මොකද්ද? දැන් අපිට ජේසුස් වහන්සේ පිබලා ශුද්ධාත්මයන්න් වහන්සේ ලබා ගන්න කිව්වා. දැන් අපි තුල ශුද්ධාත්මයන්න් වහන්සේ ඉන්නවානේ. ඒ බලය අපි ලබා ගත්තනේ. ඒ බලයෙන් අපි යක්කු දුරු කෙරුවානේ. අනාගත වාක්‍ය කිව්වානේ. නැත්නම් අපි රෝගීන් සුව කළානේ. බොහෝ දේවල් කළානේ. දැන් මෙතන ජේසුස් වහන්සේ කියනවා මේ පොරොන්දුවක් නැත්නම් පොරොන්දුව බලාගෙන ඉන්න කියලා. අනේ පොරොන්දුව මොකක්ද කියලා අපි බලමු. මගේ දරුවනේ ජේසුස් වහන්සේ පැහැදිලි කරනවා මේ පොරොන්දුව ක්‍රියා 1:5 ජේසුස් වහන්සේ මෙතෙක් එලිදරව් නොකරපු සංකල්පයක් මෙතන ජේසුස් වහන්සේ පැහැදිලි කරනවා ක්‍රියා 1:5. ඒක තමයි ඒ වචනේ අපි කියවමු. මක්නිසාද යෝහාන් වතුරෙන් බෞතිස්ම කළේය. නමුත් නුඹලා මෙයින් නුබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නෝහියයි කීසේක. මොකද කියන්නේ? නුබෝ දවසක් ගිය පසු ශුද්ධාත්මයෙන් බෞතිස්ම කරනු ලබන්නෝහියයි කීසේක. මොකද්ද මගේ දරුවනේ මේ බෞතිස්මය කියලා කියන්නේ? මේක මේ බෞතිස්මය කියලා කියන්නේ ඇත්තටම මේ සිංහල වචනයක් නෙමෙයි. මේක ඇවිල්ලා ග්‍රීක වචනයක්. මේ ග්‍රීක වචනේ මේ බෞතිස්මය කියන ඒ වචනය තමයි බැප්ටිස්ටෝ කියන වචනය. ග්‍රීක වචනේ බැප්ටිස්ටෝ. මේක ඊට පස්සේ මේ බැප්ටිස්ටෝ කියන මේ ග්‍රීක වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා ඒක බැප්ටිසම් කියන විදිහට බැප්ටිසම් කියලා ඒක ඒ විදිහට පරිවර්තනය වුණා. ඒ වගේම සිංහලෙන් ඒක බෞතිස්මය කියලා ඒ වචනයක් හැටියට ඒක පරිවර්තනය වුණා. එතකොට මේ බෞතිස්මය කියලා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි. ඒක ඇවිල්ලා මුල ග්‍රීක වචනයක් බැප්ටිස්ටෝ කියන අදහස තියෙන. එතකොට මගේ දරුවනේ මේ බැප්ටිස්ටෝ කියන මේ ග්‍රීක වචනේ තේරුම තමයි වතුර තුලට යමක් දැමීම. වතුර තුලට යමක් දැමීම. ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා immersion කියලා. immersion කියලා. දැන් වතුර තුලට අපි බැලුවොත් දැන් අපි වතුර තුලට යමක් දැමීම නම් බැප්ටිස්ටෝ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුලට අපි යන්න එපා. නේද? එහෙනම්
ශුද්ධාත්ම බෞතිස්මය කියලා කියන්නේ මගේ දරුවනේ ශුද්ධාත්මයන්න් වහන්සේ තුලට අපි පිවිසෙන එක. එතකොට මෙවැනි සංකල්පයක් ජේසුස් වහන්සේ මීට පෙර උන්වහන්සේ උගන්වලා තිබුණේ නැහැ. උන්වහන්සේ උගන්වලා තිබුණේ මොනවාද? ශුද්ධාත්මය ලබා ගන්න එයින් පිරෙන්න කියලා. අපි මේක තව ටිකක් පැහැදිලි කරගමු. මොකද්ද? උදාහරණයකට බලන්න ඔයගොල්ලෝ හිතන්න මම වතුර වීදුරුවකින් වතුර ටිකක් බොනවා. ඒ වතුර මගේ ඇඟ තුලට යනවා. මගේ ඇඟ ඇතුළට යනවා. හැබැයි මම වතුර තියෙන ගඟකට නැත්තම් අපි කියමු මුහුදකට පැන්නොත් ගිහිල්ලා පැනලා ඒ වතුර තුලට පීනලා ගිහිල්ලා ඒ වතුර තුලට ගියොතින් මොකද වෙන්නේ? ඒ වතුර මාව වසා ගන්නවා. ඒ වතුර මාව යට කර ගන්නවා. මේ වතුරෙන් සම්පූර්ණයෙන්ම මාව පොගෝ ගන්නවා, වහ ගන්නවා. එතකොට මෙන්න මේ සංකල්පය තමයි ජේසුස් වහන්සේ මේ ක්‍රියා 1:5 උගන්වන්නේ. ගෝලයන්ට කියනවා ඕගොල්ලෝ දැන් මෙතෙක් ශුද්ධාත්මයන් වහන්සේ ඕගලන් තුල හිටියා. හැබැයි තවත් නොබෝ දිනකින් ශුද්ධාත්මයන් වහන්සේ තුලට ඕගොල්ලෝ පිවිසෙන්න යනවා. නුඹලා ශුද්ධාත්මයන් වහන්සේ තුලට යනවා. නුඹලව ශුද්ධාත්මයන් වහන්සේ වසා ගන්න යනවා. එතකොට මෙන්න මේක තමයි අලුත් සංකල්පය ජේසුස් වහන්සේ මේ ක්‍රියාපොතේ මෙතන ගේන්නේ. ඒ වගේම අපි කියවමු ක්‍රියා 1:8 චුට්ටක්. එතන කියනවා නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමෙහිද මුළු ජුදයෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. මෙතන සිංහල ඒකේ බයිබලයේ තියෙන නුඹලා කෙරෙහි පැමිණි කල අපි එක තවත් පොඩ්ඩක් මේ ඉංග්‍රීසි බයිබලෙන් කියවොත් NIV එකේ මම කියවන්නම්. NIV එකේ ඒකේ කියනවා but you will receive power when the Holy Spirit comes on you and you will be my witnesses in Jerusalem and in all Judea and Samaria and to the ends of the earth. මෙතන කියන සිංහල එකේ නුඹලා කෙරෙහි බලය නුඹලා කෙරෙහි පැමිණි කල ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා when the Holy Spirit comes on you. තවත් ඉංග්‍රීසි පරිවර්තනවල තියෙනවා when the Holy Spirit comes upon you. එතකොට මේ comes upon you එක කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ අප මතට එනවා කියන එක. අපි තුලට නෙමෙයි අපේ මතට අපේ පිටස්තරයට එනවා කියන එකයි. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා මත පැමිණි කල මොනවද වෙන්නේ? නුඹලා බලය ලබන්නෝය. එවිට නුඹලා ජෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ යන්නයි වන්හුයයි කීසේක. මොනකටද මේ බලයම දරුවනේ මෙතන මේ ලැබෙන්නේ? සාක්ෂිකාරයෝ වෙන්න. එතකොට බලය යක්කු දුරු කරන බලයක් නෙමෙයි. අනාගත වාක්‍ය කියන්න බලයක් නෙමෙයි. දේශනා කරන්න බලයක් නෙමෙයි. එතකොට සුව කරන්න බලයක් නෙමෙයි. සුභාරංචිය කියන්න බලයක් නෙමෙයි. මේ බලය කලින් තිබුණු අයට තමයි මේ ජේසුස් වහන්සේ කතා කරන්නේ. කවුද මේ ගෝලය? මේ ගෝලයන්ට තමයි මේ ජේසුස් වහන්සේ කියන්නේ. ගෝලය කවුද? යක්කු දුරු කරපු අය. සුභාරංචිය ප්‍රකාශ කරපු අය. රෝගීන් සුව කරපු අය. මේ අයට ඒ බලය තිබුණා. මේ ශුද්ධාත්මයන් වහන්සේ අපි මතට එන්න අවශ්‍ය නැහැ මේ දේවල් කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඉන්නවා නම් අපිට මේ දේවල් කරන්න පුළුවන්. මේ සුව කරන ඒවා, මේ සුභාරංචි ප්‍රකාශ කරන ඒවා, රෝගීන් සුව කරන ඒවා, මේවා අපිට කරන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉන්නවා නම්. නමුත් මේ ජේසුස් වහන්සේ මෙතන කියන්නේ වෙනත්ම කතාවක්. මොකද්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වන්නෝය කියලා. ඔයගලන්ට මතකද මගේ දරුවනේ මේ ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගත්තේ රාත්‍රියේදී පේතුරුට මොකද උනේ?
පේතෘතුමාගෙන් ඇවිල්ලා අහනවා ඔයත් අර මේ ජේසුස් වහන්සේත් එක්ක හිටියා නේද? පේතෘ මොකද කියන්නේ? අයියෝ නෑ මම නම් හිටියේ නෑ කියලා. ජේසුස් වහන්සේ අඳුරන්නේ නෑ කියලා තුන්වරක් ඒ පේතෘතුමා කියනවා. එතකොට මගේ දරුවනේ මේ අයට මේ ජේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෝ වෙන්න බලය ඒ කාලේ තිබුණේ නෑ. ඒ අවස්ථාවේදී තිබුණේ නෑ. නමුත් ඒගොල්ලෝ යක්කු දුරු කරපු අය, දේශනා කරපු අය, සුභාරංචි කරපු අය, බෝහාස්කම් කරපු අය. නමුත් මගේ දරුවනේ සාක්ෂිකාරය වෙන්න ඒගොල්ලන්ට බලයක් තිබුණේ නෑ. ඒක නිසා තමයි ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. උන්වහන්සේව අඳුනනවා කියන්න තරම් බලයක් ඒගොල්ලෝ ගාව තිබ්බේ නෑ. ඉතින් මේක තමයි මගේ දරුවනේ මේ ශුද්ධාත්ම බෞද්ධිස්මය තුලින් අපිට ලැබුණු බලය. මේ ජේසුස් වහන්සේ තුල යන ගමනේ අපිට පිටස්තර බලයකුත් අවශ්‍යයි මගේ දරුවනේ. උන්වහන්සේගේ සාක්ෂිකාරයෝ හැටියට ඉදිරියට යන්න. ඉතින් අද දවසේ මම මේක තමයි ඔයගලන්ට මතක් කරන්න නැත්නම් මමත් මේ ඉගෙනගත්තු දෙයක් ඔයගලන් එක්ක බෙදා ගන්න කියලා හිතුනේ. මේ ශුද්ධාත්ම බෞද්ධිස්මය කියන්නේ මොකද්ද? ඒ ශුද්ධාත්ම බෞද්ධිස්මය තුලින් අපිට ලැබුණේ මොන වගේ බලයක්ද කියන එක. ඉතින් මේක තමයි ශුද්ධාත්ම බෞද්ධිස්මය කියලා කියන්නේ. මේක තමයි අපිට පෙන්තකොස්ත දවසේ ලැබුණු පුදුමාකාර බලය. හොඳයි මම හිතනවා මේක මේ පුංචි බෙදා ගැනීම ඔයගලන්ට ගොඩක් ලොකු ආශිර්වාදයක් වෙයි කියලා. මේ ජේසුස් වහන්සේ තුල යන ගමනේ උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් හැටියට ඉදිරියට යන්න. ඉතින් හැම කෙනෙකුටම ජේසුස් පිහිටයි ප්‍රීතියෙන් ඉන්න. ජේසුස් වහන්සේවත් එක්ක ඉන්නවා. ජේසුස් වහන්සේ ඔයාට ගොඩක් ආදරෙයි.